විද්‍යාඥයෝ කණ්ඩායමක් වඳුරු 5 දෙනෙක් කූඩුවකට දාලා ඒ කූඩුව මැදින් ඉනිමගක් තියලා ඉනිමග උඩින් කෙහෙල්වරියක් තිබ්බා. වඳුරෙක් කෙසෙල් ගන්න ඉනිමග නැගපු හැම වතාවෙම වඳුරෝ 4 දෙනාම සීතල වතුරෙන් තෙමුවා. ටික වෙලාවකට පස්සේ වඳුරෙක් ඉනිමගට නගිනකොට අනිත් වඳුරෝ ඒ වඳුරට පහර දෙන්න පටන් ගත්තා. මෙහෙම ටික වෙලාවක් යනකොට කෙසෙල් කන්න කොච්චර ආසාව තිබුණත් ඉනිමග නැගලා කෙසෙල් කන්න එක වඳුරෙක්වත් නිර්භීත වුණේ නැහැ. විද්‍යාඥයෝ තීරණය කළා පරණ වඳුරෙක් වෙනුවට අලුත් වඳුරෙක් කූඩුවට ඇතුල් කරන්න. අලුත් වඳුරා කූඩුවට ඇතුල් කරපු ගමන් උත්සාහ කළේ ඉනිමග නැගලා කෙසෙල් කන්න. ඒත් එතකොට පරණ වඳුරෝ අලුත් වඳුරට පහර දෙන්න පටන් ගත්තා. ටික වෙලාවක් යනකොට ඉනිමග නගින්නේ නැතුව ඉන්න අලුත් වඳුරා පුරුදුනා. ඒත් ඒයි කියලා ඌ දන්නේ නැහැ. මේ විදිහට දෙවෙනි අලුත් වඳුරෙක්ව කූඩුවට ඇතුල් කළා. එතකොට පළවෙනි අලුත් වඳුරා දෙවෙනි අලුත් වඳුරට පහර දෙන්න සහභාගී වුණා. ඊට පස්සේ තුන්වෙනි අලුත් වඳුරෙක්ව කූඩුවට ඇතුල් කළා. හතරවෙනි අලුත් වඳුරෙක්ව කූඩුවට ඇතුල් කළා. මේ හැම වෙලාවෙම අලුත් වඳුරට පහර දීම දිගටම සිද්ධ වුණා. අවසානයේ කූඩුවේ ඉතුරුනේ සීතල වතුර පාරක් කවදාවත් වැදුනේ නැතත් වෙන වඳුරෙක් ඉනිමග නගින්න උත්සාහ කළොත් ඌට පහර දෙන වඳුරෝ 5 දෙනෙක්. එහෙම කරන්නේ ඇයි කියලා වඳුරන්ගෙන් අහන්න පුළුවන්කම තිබුණා නම් උන් කියාවි. ඇයි කියලා නම් දන්නේ නැහැ. ඒත් ඉස්සර ඉඳලම මෙහෙ කරන්නේ එහෙමයි කියලා. අපිත් අපේ ජීවිත ගොඩක් දේවල් කරන්නේ ඇයි කියලා හරියටම දන්නේ නැතත් අනිත් අය කරන නිසා මමත් කරනවා කියලා හිතලා කරනව නේද? ඉතින් අපේ මේ වඳුරන්ගේ වෙනස මොකද්ද? වෙනසක් නැහැ නේද?